Natasha, they're coming soon. Hello Shriyo, अब देंगे sunset के बाद ना मेरे sunset मुका मेला है दोलाई भी देंगे आई sunset इन्हों वीडियो को करना आई वो वाली हाल में ने ඔන්න මම අද ලස්සන vlog එකක් අරගෙන ආවා. අද අපි කොහෙද යනවද යන්නේ? අන්න අර තේන්නේ. අන්න එතනට තමයි යන්නේ. එන ඔබලොත් අපිත් එක්ක යන්න. එන්න. ජීසස්. දෙන්නට දෙම මහන්සිද මේ තමයි පොතේ පේත්‍ර පාලම යන්කෝ ඉතින් ඒකත් බලාගෙනම ඔයගොල්ලෝ අන්නර දුර පේන්නේ. එන්න එතරට තමයි දැන් ඔය යන්නේ. ඔන්න ඉතින් අපි දැන් හදමු තැනට යන්න ළඟට තමයි හදන්නේ. කට්ටියම දැන් නැගලා බලමු කොහොමද කියලා. කවද මේක දැන් ඩිසයිඩ් කරුවේ මට මාන්සි හම්මෝ ඒක සිතුගේ ගමන ඒක තමයි සිතුවේ පොපොත් තාම පටන් ගත්ත විතරයි හොඟ පණ යනවා පටන් ගත්ත මුන්ම දැන් ප්‍රශ්නේ නේ එහෙම නගිමු මං ජැකට් එක ගලවගෙන ඉන්නේ මේ මෙහෙම පරිපාල හදන එක තමයි වැරද්ද ඔව් පරිපෙල් ළඟ ළඟ තියපනවා ලේසි දැන් දැන් තියෙන ළඟ ගිහින් ඊට පස්සේ වැඩි හපා මේකට නම් ආසිතේ එන්නකෝ ළඟ ළඟ දෙයයන් එක තමයි හඳු එනවා පල්ලන් එනවා නගින්න ඕනේ දැන් ඉතින් නගමු ඒක හොඳනේ බැලන්ස් නැහැ කට්ටියගේ දැන් අම්මෝ මට මහන්සි දැන් අපි ගන්න එක මෙච්චර මස් තියෙනවා ආ මෙන්නවද උඩටම නගිමු කරලා බිව් බහින්න ආමියා මේ වගේමද දැන් නගිමුකෝ බහින්න ඉස්සෙල්ලා අරකිනුත් උඩට යනවා කට්ටිය. අපි නම් යන්නේ පයි. අපි කොහමද? මේ තාම පොඩි දුරක් තව නගින්න තියෙනවා. මේ කිය ඉන්නවද මේ
මති. ජවර කලස්සේ කියලා එකක් තියෙනවා නේ. හැබැයි ඒක දන්නේ නැහැ. හොඳම දැනෙනවා. එච්චරයි දන්නේ. අකර ජවර කලස්සේ දැනෙනවානේ. මගේ heart එක ඩින්ඩින් ගාලා. හැබැයි හොඳයි. අපේ heart එක වැඩ කරනවා. අපි නිරෝගී. දැන් තමයි මට තේරෙන්නේ heart එක වැඩ කිය. උඩටම ගිහලා ජීවත් වුණොත් නිරෝගීව තමයි. මාමා මීයා. මෙන්න view එක. Tahu nak kita kamu dulu. Nama dah. දැන් බොමු. Udah ni. Patang gata විතරයි ගවන. වතුර? අහවරක නැත්තු. නේ ඔබ දෙකට. අන්තිමට ගියම අමාරු. නිලිට එහෙම තමයි. මුල ලේසි. මුද අවුලක් නේ. මුලත් ලේසි නෑ මෙතන. අපිට මුලයි අන්තිමයි. හරි. අපි ආවනේ. ආවා. ඔන්න ඉතින් අපි දැන් හරි තැනට ආවා. දැන් බලමු මේ වටේ කොහොමද කියලා. ඇතුළේ සින්දුත් කියනවා. දැන් අපිට එකතරේ පියාඹන්න පුළුවන්. එකතරේ පියාඹුවා සෙත මොච්චි. මේ ඉන්නේ වෙරෝනවද? වෙරෝනවද කොහෙද පුතේ මේ? San Pietro. San Pietro. Castel San Pietro. අපි නම් දැන් කන්ද කොහොර නැග්ගනේ. යන් කොපි කපන්න. පිනාඩි ගන්න නැග්ගනේ නේද? ඔව් බැලිසර් එකනේ. හොඳයි. මගේ කෑම වල බලය. තාම කැමේ නෑ. අපේ ගෙදරින් ඔබ කන්ද දෙලා එකක් ආවේ. කොයි තුන් ගඩල ෂැන්ට්. දැන් එන්නේ කොපි කපන්න. අද අත ගානේ කොපි බොන්නේ. Ciao. Latte macchiato, né? Sì, sì. කොට මෙතනින් print එකක් අරගෙන යන්න. අපි ඉංග්‍රීසි මෙනු එක බලමු. අපි හැමදාම සිංහල බලමු. ඈ? දැන් හොඳ හුල ගන්න. දැන් අවුල ගන්නවා. ඒක වැද ගන්න කොහොමද පුතේ නේද? ඔව් පුතා වැද. ස්ප්‍රිට් එකක් බීලා කන්ද පහලට යට ගෝදක්. ඉඟුරු ටිකක් තියෙනවා ඔකේ. එපා වැද. අපි යන්න දෙයට හොඳයි යන්න කියනවා අපි යනවා. නෑ ගේනවා. නෑ මිස්ටර්. සන්සෙට් එකට තව උඩට යන්න ඕනේ. කවුද කිව්වේ? සන්සෙට් බාර්. අපි ඉස්සෙල්ලා වෙගේ පටන් ගන්නවා කොහෙ ගියත්. ඒක ඉතින් අපේ හැටිනේ. මම කියා දෙන්න. නෑ එපා මෙහෙට පොඩ්ඩක් කියා දෙන්න. අන්න කියා දෙන්න. සන්සෙට් හරිද? සන්සෙට් එකට තව උඩට කියන්නේ අර ලකුණේ මෙන්න මෙතන අරගෙන යන්න. අන්න පෙන්න. ඒක අරගෙන යන්න ඕනේද? ඒක ඇරලම තියලා යන්න එනවා. මේක මෙතනින් ලොක් කරලා යන්න සන්සෙට් එක. අපි අරින්නේ නෑනේ. ඒ කියන්නේ හැමදෙස්සම සන්සෙට් එක තියනවද එතන? නෑ. හැම වෙලේම. අපේ ගමනන් කියන්න එපා ඔය කිව්වට කවන්නේ. ශීසා කොහෙද? බිමට. බිමට. එතකොට ටිකට් හරි පල්ලෙහාට යන්න ඕනේ. ටිකට් එක අරගන්න. ඔෆිස් එක ගන්න යන මෙතනින් පල්ලෙහාට. දැන් අපි උඩට ආවනේ. දැන් ඒ නෑ දැන් අපි උඩට ඇවිල්ලා ඉවරයිනේ. ඒ හින්දා ලොකු පුතේ ඔයා ගිහලා ටිකට් අරගෙන උඩට එන්න අපි අර පල්ලෙහාට යන්න. පල්ලෙහාට යන ටිකට් එක ගන්න පල්ලෙහාට යන්න. සෝනි. අපි කළා නම් වැඩක් අනිත්. පුළුවන් නම් කරන්න. අම්මයි අක්කයි ඉමුනේ. කොහොමද බෑ යෝජනාව ගෙනාවේ විශ්වයේ. අපි දැන් ආයෙ බහින්නේ නැද්ද? අයිය අප මෙතන ඉන්න පුළුවන් නේ අපි ලස්සනට බහගෙන යනවා. නැග්ග විදියට. නෑ බහින්න ලේසි නගින්න නෑ අමාරු.
සන්සෙට් එක තියෙනවා. ශ්‍රියෝ කොහේ ගියත් අපේ අම්මිට කෝල් එක එනවා. ශ්‍රියෝද? ඒ කෝල් එක අනිවාර්යයෙන් මෙන් සන්සෙට් එක බලන්න. මෙන් මේ මම සන්සෙට් එක. Qua. Grazie. Scusate macchiato. අපි ඉතින් ගමන ආරම්භ කරා. ගමනේ මැදට ආවා. දැන් ඉතින් මාන්සියට බොන්න ගත්තා. මේ මං හදපු කපුචීනෝ. I can හදව විදිය කියන්නේ. මේක මං හදපු එක. අර මං ටිකක් වීඩියෝ එකේ පේන්න නැති හිටියේ මං කපුචීනෝ හදන්න. හදන්න ගිහලා. thank you. එයා තමයි ඉගෙනුවේ. මම ඉගෙනුවා මේ ඩිසයින්. අපේ අයියට වෙනම එකක් තියෙනවා අයියේ. Vedi? ඇයි යාගික ලොකුයි අපේ එක පොඩි. Mocha di caffè e latte. Il caffè e latte va così. බලන්නකො ඉතින් අපි කොහේ ගියත් ෆොටෝ ගන්න එක තමයි ඉස්සෙල්ලම කරන්නේ. ඉතින් අදත් සතුටේ මේ කට්ටිය ෆොටෝ ගන්නවා. එයාලා දන්නේ නැහැ. මම ඒකත් ඉතින් වීඩියෝ කළා. ඇත්තටම හරි සතුටුයි අප්පාද නම්. මෙතන නම් ඉතින් මාරම වැඩක් තමයි උනේ. මට කොටර නැග ගන්න බැරි වුණානේ. ඉතින් ලොකු දුව මා උස්සලා තියෙනවා උස්ස ගලන් නැග ගන්න බැරි වුණා. අන්තිමට කොහොමද ඉතින් ඉඳගත්තා. ඒ ඉතින් අපි කරපු විනෝදයක් තමයි. හරිම සතුටුයි. අද නම් හරිම ජොලියෙන් හරිම විනෝදයෙන් අපි කට්ටිය ෆොටෝස් අරගෙන විනෝද වෙලා හරිම සතුටින් ආව ගමනක් තමයි මේ. කකුල ඉස්සරහින් ඉඳගත්තු බෝ. දෙවටයි. Oke. Apart කකුල දාපු ලස්සන. මයිද වගේ ඔලුවට. සිතු අයියෙන් අල්ලගන්න. වැටුනොත් මේ සපත් දෙක විතරයි යන්නේ. සමද්දක වේර ගන්නව කවක් නෑ. කෙල්ල වියා ජෙස්මීටයි. ඉතින් අන්තන් තනි මිඳ ගත්තා. දැන් අපි පියනරා බෑ ලොකම මටත් බෑ අපි මොන ටික පාර පණ ගියානේ බලන්න. එයා මේ ටික නැග්ගත් අමාරු. අපි මොනද පිසු අමාරු නේ අපිට ඇයිද දැන් හරියි. නම් බහින්න පුළුවන් නැත්නම් කකුල තියලා නිකාම යන්න පුළුවන් ඉතින් දැන් පඩි පෙළලා තියෙන්නේ. පරිස්සම විතරනේ අම්මා මෙතන බලන්න. ඒ බලන්නක මේ තියෙන කෙලින් නෙමෙයිනේ පඩිය. ඒලාට බහින්නවනේ. හරි ලම්බකව හදලා නැහැ. බලාගෙන උතන මේ මෙතන බලාගෙන ඊළු නෙමෙයි මේ පඩිය හරියට ලෙවල් එක තියලා නැහැ. ඇලේට යන්න. ඇලේට ඇලේ ආවා වගේ තමයි. මේක බහිද්දි හොඳයි මේ සීනේ. තාගිද්දි ඉතින් තව දැන් නෑ නිකම් යනවා. ඔලියෝ ගස් තිබ්බට ඔලියෝ ගෙඩි නෑ. එහෙනම් ඒක නෝගිරින්
මෙන්න මෙයා යනවා. Say hi. Say hi. බලාගෙන නංගි බලාගෙන බලාගෙන දැන් තමයි ඉස්කෝලේ මතකද අර කනුවර කාමරේ කියලා තිබුණා. පේනවනේ යක්කු කලුවර. බහවද? දැන් මේක නෑ පුළුවන් මම ඔයගලන්ට කියපු පාර මේක එතන බහලා නේ. නෑ පුළුවන් පුළුවන්. අර පාර මොකක්ද ඇරලා නෑ ඇරලාද යන්න පුළුවන්. ආදෙව් දිගටම යනවා. ඔය දාගෙන wow. ඒ view එක. වව් ලස්සනයි අර අපි අච්චර දුර අපේ ෂෝට්කට් එකක් දන්නේ නෑ නගපු තැන. අපි අතරින් නැග්ගා මෙතනින් නැගෙන කෙලින් ගියේ අපේ. උඩට. ළඟරියාගෙන අපි ගියා එහෙනම් ඉතින් අද දවසේ vlog එක මෙතන ඉවරයි. අපි කට්ටියම ලස්සනට ඇවිදලා hina වෙලා ගොඩක් විනෝද වුණා. ඕගොල්ලෝ බලලා කමෙන්ට් එකක් දාන්න, subscribe කරලා like කරන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. ගිහින් එන්න. bye.